ශ්‍රී ලංකාවේ මහවැලිගඟ හරස් කරමින් බැඳුණු වේලිය අතරින් උටුණු පොළන් රැජින ඈයි මීටර් 122ක් එනම් අඩි 400ක් අහස උසට විහිදෙන ශ්‍රී ලංකාවේ උසම ජල පවර මේ වික්ටෝරියා වේල්ලයි. මෙය ඉංජිනේරු විද්‍යාවේ විශ්මිත නිර්මාණයක්. හොඳින් බලන්න විතර කටුවක හැඩයයි. ජල පීඩනය වැඩිවෙන්න මේ ආරුක්ක හැඩය නිසා වේල්ල තව තවත් දෙපසට ඇති කළුගල් පර්වතවලට තද වෙනවා. ස්වභාව ධර්මයේ බලයම පාවිච්චි කරලා ස්වභාව ධර්මයේ පාලනය කිරීමක් මෙතන සිදුවන්නේ. මේ යෝධයාගේ සෙවණැල්ලට යටවුණු කඳුළු කතාවක් තියෙනවා. එනම් මේ ජල කඳට යටවුණු පරණ තෙල්ගෙදෙනිය නගරයයි. අද රාත්දරිනියගයක් ආවම වතුර අඩු වෙනකොට එදා මිනිසුන් ජීවත් වුණු ගෙවල් කඩසා පුසා පරණ පාලම් වතුරෙන් උඩට මතුවෙලා ඒ අතීතයේ මතකයන් අලුත් කරනවා. මේ මහා ප්‍රපාතයට කොන්ක්‍රීට් ගෙනාවේ කොහොමද? ලොලිවරින් නෙමෙයි. ඒ සඳහා භාවිත කළේ අහසේ ඉදිවූ අධිවේගී මාර්ගයක්. බ්ලොන්ඩින් නමින් හැඳින්වූ මේ යෝධ කේබල් පද්ධතිය හරහා ටොන් ගණන් බර කොන්ක්‍රීට් බාල්දිය අහසින් ගෙනවිත් අවශ්‍යම තැනට ඉතා නිවැරදිව හලනු ලැබුවා. ඒ වගේම මේ තවත් රහසක් තිබුණා. මෙතරම් ඝනකම කොන්ක්‍රීට් එකක් සවිවෙද්දී ඒ ඇතුලේ අධික රස්නයක් ඇති වෙනවා. වේල්ලේ ඉරිතැලීම වළක්වන්න මේ හැම කොන්ක්‍රීට් කුට්ටියක් ඇතුළටම යකඩබට දාලා ඒ හරහා අයිස් වතුර යවමින් තමයි මේ යෝධයාව සිසිල් කළේ. බැලූ බැල්මට මේ දෙවන්ත ඝන කොන්ක්‍රීට් පවුරක් වගේ පෙනෙන්නේ. නමුත් පොදුමයකට වගේ මේ යෝධයාගේ සිරුර ඇතුලේ ලේනාර වගේ විහිදුම් මාර්ගයක් තියෙනවා. එල්ල තුල ඇතිවන ගැටලු නිරීක්ෂණය කිරීමට ඉංජිනේරුවන් ගමන් කරන්නේ මේ රහස් ගමන් මාර්ගය හරහායි. මේ ඇතුලේ තියෙන තාක්ෂණික කාමරවල ඉඳන් ඔවුන් පැය 24 පුරාම මේ යෝධයාව පරීක්ෂා කරනවා. මේ බලන්න මේ තමයි වික්ටෝරියා වේල්ලේ සැබෑ ඇතුළාන්තය. අපි මේ යෝධයාව එක්ස්රේ දාසනකින් බලුවොත් පෙනෙන්නේ මෙන්න මේ වගේ. මේ නිල් පාටින් දිලිසෙන්නේ අර අපි කලින් කතා කළ කිලෝමීටර් ගණනක් දිග උමන් මාර්ග සහ තාක්ෂණික කාමර ජාලයයි. ඔබට කරපු නිශ්චල ජලය විදුලිය බවට හරවන්න නම් ඊට මහා වේගයක් ලබා දෙන්න ඕන. ඒ නිසා මේ ජලය යවන්නේ මීටර් 100,000 ගණනක් පහලින් පීටි බලාගාරය වෙතටයි. මේ දෙවන්ත බට දිගේ පහලට වැටෙනකොට වතුර පීඩනය සහ වේගය හිතා ගන්න බැරි තරම් ඉහළ නගිනවා. ජලධාරාව කෙලින්ම ඇවිත් අදින්නේ ටර්බයිනේ නම් මේ යකඩ යක්ෂයාගේ ඇඟටයි. බලන්න ගොළු බෙගලුගේ හැඩයගත් මේ කුටීරය තුල වතුර කැරගෙමින් ටර්බයිනේ පිටිවලට දෙන තෙරපුම නිසා ටොන් ගණනක් බර මේ යකඩ චක්‍රය ළමයෙක් සෙල්ලම් බඹරයක් කරකනවා වගේ වේගයෙන් කැරගෙනවා. සේම ඊට උඩින් සවි කරුම් මේ යෝධ ජෙනරේටරයත් කරගෙනවා. මේක තමයි මැජික් එක වෙන්නේ. යෝධ කාන්දම් ශේෂ්ත්‍රයක් මැදින් තඹකම්බි වේගෙන් කරගෙනකොට අර ජලයේ තිබුණු වේගයේ විදුලිය බවට පත් වෙනවා. නිහඬව උපදින මේ මහා බලක්ෂාතක්තිය තමයි මහවැලි විදුලිය නමින් අපේ ගෙවල්වල ආලෝකමත් කරන්නේ. උතුරේ සිට දකුණටත් නැගෙනහිර සිට බටහිරටත් විහිදෙන මේ රතු එළිය තමයි අද රාත්‍රියේ ඔබේත් මගේත් නිවසේ විදුලි බුබුල දැල් වෙන්නේ. වික්ටෝරියා යන හුදෙක් වේල්ලක් නොවේ. ඒ ජාතියේ බලශක්ති නාලිකාවයි. මෙවැනි වීඩියෝ නැවතත් නැරඹීමට අපේ channel එක subscribe කරන්න.